ඇටේ අයින් කරන්න. කොහොමද ඔයාලට ගන්න බෑ තාත්තා ගාලා දෙන්නද? පැපල්. ආන්නයි අබ ඇට අඹ ඇට. අඹ නෙවෙයි අබ ඇට අඹ ඇට. පැපල් කියන්න දැන් අපි මේක ටිකක් කළා සුවඳයි. කියන්න අද පැපල් මැල්ලුම්. අලුතෙන් හදාපු ලිප අලුත් හදලා ඔන් දම්බසල් කියන්නේ. මේ විදියට ඇටේ අයින් කරන්න. පොල් වගේ ගන්නවා. දැන් පොල් වගේ ඔක ගාන්න තමයි යන්නේ නේ ගාන්න එන කොහොමද ඔයාලට ගන්න බෑ තාත්තා ගාලා දෙන්නද? හා ඈ හා හරියට ඕනේ තාත්තා දාන්න හරි. තිස් එක මන්දමනේ. Please working work. Please working work. Yeah. මෙන්න ගාපු පැපල් මොනවද? පොල් ටිකක් යහමින් දාමු. කුඩු ඩිංගක් මිරිස් කුඩු ගින්දක් මිරිස් ඩිංගක් ලුණු කුඩු ඩිංගක් මේක අනමු. මේක තෙලට ටිකක් දාමු. පොල් තෙල් ටිකක් තාතා ඕ ඔය අපේ නෑනේ. එහෙම කියන්න එපා මාව පේන්නේ නැහැ කි යනම්ම අබ ඇට අඹ ඇට අබ ඇට අඹ ඇට අබ අඹ ඇට අඹ නෙවෙයි අබ අඹ අබ අඹ අබ අබ ඇට අඹ ඇට
අඹ නෙමෙයි අඹ ඇට. අඹ ඇට. දැන් අපි මේ අඹ ඇට ටික දාමු තෙලට. අයින් වෙන්න අඹ ඇට හේයි ඈ. දැන් තෙලට දාමු. මොනවද තෙලට දාන්න යන්නේ? සුදු ලුණු රම්පේ කරපිංචා බීලුණු. කරපිංචා බීලුණු. කොහෙන්ද මන් දාන්න? අල්ල ගන්න ඕන. තාත්තා. දැන් අපි ඔක්කොම ටික දාමු. තාත්තා. දැන් තාත්තා. ඕක තාත්තා. පැපොල් එක ගේන්න. අපෝ ඔන්න අපි පෙපල් හදාගමු. දැන් අපි මේක චුට්ටක් කළා මෙහෙම පොඩ්ඩක් මේ බෙදෙන්න ඇරලා පැපොල් එක දාගමු ඈ. තාත්තා. පැපොල් එක දාගමු ඈ. ඔන්න දැන් මේ පෙපල් දැන් හදලා. ආ බලා ගන්න මේ හදන හැටි ඈ. හරිද? තාත්තා. ආයි ඊළඟ පාර තනියෙන් හදන්න ඕනේ. මේ හැන්ද අල්ලගන්න. දැන් අපි පැපොල් ටික දාගමු. දාලා පොඩ්ඩක් මෙහෙම කලවම් කරමු. තාත්තා. පැපොල් මාළු හදන්න පැපොල් මාළු නෙවෙයි පැපොල් මැල්ලුම හදන්න මේක තමයි ලේසිම ක්‍රමය. පොල් ගානවා වගේ ගෑවා. මෙහෙම මලව ගත්තා. ඕනනම් පොල් කොටලා දාන්නත් පුළුවන්. වංගෙඩියක් තියෙනවනේ. කොටලා දැම්මොත් රසයි. කුදුරුත් එක්ක දාලා. දැන් අපි මේක ලාගින්නේ පොඩ්ඩක් වහලා තියමු මැලවෙන්න.